ඔයාලා දන්නවද ලෝක ඉතිහාසයේ දරුණුම ස්නයිපර් මෙහෙයුම විදියට සලකන එකම වෙලාවක විඩියුන්ට පහපත්තු කරලා ත්‍රස්තවාදීන් 5 දෙනෙක්ව බිම දාපු අදහ ගන්නත් බැරි මෙහෙයුමක් සිද්ධ වුණේ කොහොමද කියලා. ඉතින් මේක හරියට වීඩියෝ ගේම් එකක් වගේ පෙවුනට දුවිලි පෙරුණු අප්‍රිකානු කාන්තාරයක අත්තටම සිද්ධ වුණු දේශපාලනයයි මනුස්සකමයි අතර හිර වුණු මිනිස්සු පිරිසකගේ ලේ වැగిරුණු සටනක්. ඔය ඇක්ෂන් සහ ස්නයිපර් මූවීස් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම අද මූවී එකේ අවසානය වෙනකම් බලන්න ඕනි. මොකද මේ අපි අද බලන්න යන්නේ 15 minutes of war කියන සත්‍ය කතාවක් මත පදනම් වෙලා නිර්මාණය වෙච්ච ප්‍රංශ හිටපු දක්ෂම ස්නයිපර්ලා 5 දෙනෙක් තප්පර 15ක් ඇතුළත ලෝක ඉතිහාසය වෙනස් කරපු මෙහෙයුමක් තමයි මේක. පස කාලෙකදී ලෝක ප්‍රසිද්ධ වුණු GIGN කියන ප්‍රංශ විශේෂ බලකා ඒකකය විසින් මෙහෙයවු මේ මෙහෙයුම කොයි වගේද සිද්ධ වුණේ කියලා බලන්න යන කලින් මතකතුව වීඩියෝ එකට ලයික් එකක උදාගෙනම අපි යමු මේ මූවී එකේ සම්පූර්ණ කතාව පැත්තට. තංගන්න 1976 අවුරුද්දෙන් අප්‍රිකාව තියෙන ජිබුටි කියන පුංචි රටේ තමයි මේ කියන සිද්ධිය සිද්ධ වෙන්නේ. මේක ප්‍රංශයේ අන්තිම යටත් විජිතය වුණාට රට ඇතුලේ නිදහස් ඉල්ලලා මේ කාලෙදී ලොකු කැරැල්ල ලොකු ලැවුගින්නක් වගේ ඇති වෙලා තියෙන කාලයක්. හරියටම කිව්වොත් බැලුවාට පේන කාන්තාරයයි දේශපාලන ප්‍රශ්නයි විතරයි. හැබැයි මේ ගින්න මැද්දට අහිංසක පාසල් ළමයි ටික මැදුණාම මොන වගේ දෙයක් සිද්ධ වේවිද? ඉතින් අන්න එතනින් තමයි මේ ත්‍රාසජනක කතාවේ ආරම්භය සිද්ධ වෙන්නේ. ඔන්න ඉතින් මාර්තු 3 වෙනිදා පාන්දර උදේම ජේන් කියන ගුරුවරිය එයාගේ ලෑන්ඩ් රෝවර් එකෙන් ඉස්කෝලේට එනවා ළමයින්ට උගන්වන්න ලෑස්ති වෙලා. එයා හරිම ආසාවෙන් ළමයි එනකම් බලාගෙන හිටියට අනිත් පැත්තෙන් වෙන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. ෆැන්සුවා කියන ඩ්‍රයිවර් සුපුරුදු විදිහටම කහපාට ලොකු ස්කූල් බස් එකේ ළමයි ටිකක් දාගෙන ඉස්කෝලේට එන්න පිටත් වෙනවා. ඉතින් මේ බස් එකට බර්නාඩෝ කියන පුංචි කොල්ලත් hina වෙවි නගිනවා පිට දකින්න ලැබෙනවා. හැබැයි බස් එක ටික දුරක් යද්දී එක පාරටම තුවක්කුවක් ගත්ත මිනිහෙක් බස් එකට කඩාවදින්නේ මුළු බස් එකම භීතියෙන් හෙල්ලුම් කවමින්. ඉතින් ඒ මිනිහයා කෙලින්ම ඩ්‍රයිවර්ගේ ඔළුවට තුවක්කුව තියලා කෑ ගහනවා. කටවහගෙන බස් එක හරවපන් කෙලින්ම යමන් සෝමාලියා දේශ සීමාව පැත්තට. නැත්නම් මේ පොඩි උන් ටික ඔක්කොම මරලා දානවා කියලා. ඉතින් ඔන්න දැන් සීන් එක ලොකුවටම පතු වෙද්දි බස් එක පාරෙන් අයින් කරලා කැරා පාරවල් අස්සෙන් කාන්තාරය මැදි මේ විදියට යන්න පටන් ගන්නවා. මේ වෙලාවදී බර්නාඩෝගේ තාත්තා මේක දැකලා පිස්සෙන් වගේ බස් එකෙන් පස්සෙන් එලෙව්වට තුවක්කුව පෙන්නලා තර්ජනය කරද්දි මිනිහටත් අන්තිමට මොකුත්ම කරගන්න බැරි වෙනවා. ඉතින් මේ අතර පාරේදී ත්‍රස්තවාදීන්ගේ තවත් ජීප් එකක් බස් එකට ආරක්ෂාව දෙන්න පිටිපස්සෙන් ගමන් ආරම්භ කරනවා. කොමනත් මේ වෙද්දී ඉස්කෝලේ ඉන්න ජේන් මිස් හොඳටම කලබල වෙලා බලාගෙන ඉන්නේ. ඇයි තමන්ගේ පන්තියේ ළමයි ටික තාමත් ආවේ නැති කියලා. කොමනත් වෙලා උදේ 9ත් පහුවෙද්දී මුළු ඉස්කෝලේම මේ විදිහට පාළුවට ගිහින් තියෙන විදිය දැක්කහම ජේන්ට තේරෙනවා එතනට වඩා ලොකු නස්පැතයක් වෙලා තමයි තියෙන්නේ කියලා. ඉතින් ජේන් එතන හිටපු අනිත් සර් කෙනෙක්ගෙන් අහනවා ඇතරම කෝමේ ළමයි අද එක ළමයෙක්වත් පේන්නේ නැහැනේ මොකද්ද සිද්ධ වුනේ කියලා. හැබැයි කාටවත් දෙන්න උත්තර නැහැ. ඉතින් කොහොමහරි මේ වේගයෙන් දිවෙන බස් එක නවත්තන්න අවසානයේදී ප්‍රංශ හමුදාව පාර හරස් කරලා ස්පයික් ස්ට්‍රිප්ස් එහෙම දාලා පාදක දානවා. එන්නේ ත්‍රස්තවාදීන් මේ බස් එක නතර කරන්න සූදානමක් නැහැ. අන්තිමට වේගෙන් ඇවිල්ලා මේ වාදක ඔක්කොම ටික කඩාගෙන යද්දී බස් එකේ ටයර් ටිකත් පුපුරලා දොවිල අවුස්සගෙන ගිහිල්ලා අන්තිමට සෝමාලියා දේශ සීමාව ගාව තියෙන පාළු කාන්තාරෙ මැද්දේ බස් එක හිර වෙනවා. ඉතින් දැන් බස් එක වටේටම හමුදාව මේ විදිහට වට කරගෙන ඉන්න අතර වාරයේදී ත්‍රස්තවාදීන් ඩ්‍රයිවර් ෆැන්සුවාතේ පණිවිඩයක් යවනවා. එයාට මොනවද ඕන කියන එක. ෆැන්සුවා අන්තිමේදී වෙවුල ඇවිල්ලා හමුදා නිලධාරීන්ට කියනවා එලට ඕනේ ප්‍රංශය ජිබුටි වලින් අයින් වෙන්න හිර ඉන්න දේශපාලන සිරකරුවෝ ඔක්කොම නිදහස් කරන්න. එහෙම නොවුනොත් මේ ප්‍රංශ ළමයි ටික ඔක්කොම මරලා දානවා කියලා එයා මේ පණිවිඩය ලබා දෙනවා. ඉතින් මෙන්න මේ නිවුස් එක පැරිසි වල ගියේ ගමම්ම ප්‍රංශ රාජ්‍ය අන්තිමේදී තීරණය කරනවා මේක ලෙහෙසිපාසු දෙයක් නෙවෙයි. ඒ හින්දාම එයා ලැබෙනවා ප්‍රංශයේ ඉන්න දරුණුම කවුන්ටර් ටෙරරිසම් යුනිට් එකක් වෙච්ච GIGN කණ්ඩායම. මේ ටීම් එකේ නායකයා තමයි කැප්ටන් ආන්ද්‍රේ චාර්වාල්. ආන්ද්‍රේ කියන්නේ වචන ටිකක් අඩුවෙන් කතා කරන වැඩේට බැස්සොත් වරයක් කරලම එන විදිහේ ඩයල් එකක්. ඉතින් මේක තමයි මේ GIGN යුනිට් එකේ පළවෙනි ඉන්ටර්නැෂනල් මෙහෙයුම. ආන්ද්‍රේයාගේ සෙට් එකත් අරගෙන මේ විදිහට ප්ලේන් එකක නැගලා කෙලින්ම ජබුටි වලට ළඟා වෙනවා. ඉතින් ප්ලේන් එකෙන් බහින්න ගමන් ආන්ද්‍රේ තමන්ගේ ටීම් එකට කියනවා හැමෝම මතක තියාගන්න මේක ට්‍රේනින් එකක් නෙවෙයි. අපිට වැරදීම් කරන්න කිසිම chance එකක් නැහැ. එතන ළමයි 21ක් ඉන්නවා කියලා. කොමුණත් මේ අතර වාරයේදී අපේ ගුරුතුමේ ජේන් දුවගෙන එනවා මේ බෝඩ් එක ගාවට. එයා හමුදා කැප්ටන් රමානිට පින්සුන්ට වෙනවා තමන්ව අර ප්‍රාණාපකාරයෙක් විදිහට අර බස් එකට යවන්න කියලා. අන්තිමට හමුදාව එපා කියද්දිත් මේ ගෑනු කෙනා ජීවිතේ පරදුවට තියලා කෙලින්ම දුවගෙන එනවා මේ ත්‍රස්තවාදීන් ඉන්න බස් එක ගාවට. අන්තිමට එතන ඉන්න ලොක බර්නාඩ් එක මෙයා කතා කරලා කොහොම හරි බස් එක ඇතුළට යන්න chance එකක් හදා ගන්නවා. ඉතින් හිතන්න තුවා කූල් කරගෙන ඉන්න මේ මිනිමරුව මැද්දට ගිහිල්ලා ඒ පොඩි දරුවෝ ටික බදාගෙන බය වෙන්න එපා මං ඉන්නවනේ කියලා කියන්න ජේන්ට කොයිතරම් හයියක් තියෙන්නේ නැද්ද. ඉතින් කොහොම හරි මෙයා බස් එකට නගින ගමන් ජේන් ත්‍රස්තවාදියාට කියනවා මේ පොඩි උන් මන් නැතුව ඉන්නේ නැහැ. උන්ට අඩන නොදී බලා
බලාගන්න පුළුවන් මට විතරයි එහින්ද කරුණා කල්ලමට ඇතුළට එන්න ඉට දීපන් කියලා. ඉතින් කොමර අන්තිමට රෑබෝවේගෙන එද්දි කැප්ටන් ආන්ද්‍ර සහ එහගේ GIGන් කණ්ඩායම හමුදර ට්‍රක්වලින් මේ කාන්තාර මැදට ලඟා වෙනවා. ඉතින් ඇතින් පේනවා අර බස් එක පාලු අන්දරේ තියෙන විදිහ. අන්ත්‍රේතන හිටපු ඇමරිකානු CI ඔපරේටව් කෙනෙක් එක්කත් කතා කරලා අන්තිමට ප්ලෑන් එක සකස් කරනවා. අන්තිමට එයාගේ හොඳම ස්නයිපර් වෙඩිකාරයෝ දෙන්නෙක් වෙච්ච යෝක සහ ජොන් ලුව යවනවා කාන්තාරේ ගල්පර්වත අස්සේ හැංගිලා පොසිෂන් ලබා ගන්න. ඉතින් මේ වෙලාවේදී බස් එක ඇතුලේ ළමයි හොඳටම බීරාන්ත වෙලා ඉන්නේ. අර පුංචි බර්නාඩෝට ත්‍රස්තවාදියෙක් ගහලා මේ විද්‍යාවේ මූණත් ඉතුම වෙලා තියෙනවා කියලා දකිද්දි අපේ ජේන්ටත් ලොකු කේන්තියක් එනවා. කමනම් මේ අතරවාරයේදී කැප්ටන් ආන්ද්‍රේ තනියම කොහොම හරි බඩගාගෙන මේ බස් එක ගාවටම යනවා ඔප්තු බලන්න කියලා. කමුණත් මෙතන කිසිම ආවරණයක් නම් නැහැ. පොඩ්ඩක් හරි එහෙම වුණොත් එහෙම ඔලුව කුඩු වෙන්න වෙඩි කන්න තමයි සිද්ධ වෙනවා කියලා දැන තමයි මේ මිනිස්සයා මේ විදිහට ඉස්සරහට යන්නේ. ත්‍රස්තවාදීන් අන්තිමට 4 දෙනෙක් බස් එකේ ඉන්න බව මෙයා තහවුරු කරගන්නවා. හැබැයි ඔන්න හදිසියෙම ජේන් බස් එකෙන් බිමට බහිනවා පොඩි අවශ්‍යතාවයකට. එයා මේ වෙලාවේදී දකිනවා අන්ඩ්‍රේ බිම දිගේ බඩ දාගෙන මේ ආසන්නේ ඔත්තු බලමින් ඉන්න විදිය. හැබැයි එයා ඒ බව නොපෙන්වා අපව් හැමිට බස් එකට නගිනවා. කමුණත් මේ වැඩේ මේ වෙලාවේදී පොඩ්ඩක් ගැස්සෙනවා. එක පාරටම හමුදා කඳවුරේ කවුරු හරි මෝඩෙක් ෆ්ලඩ් ලයිට්ස් ඔන් කරනවා මුළු කාන්තාරේම අන්තිමට ඒ කාලවක වෙලා එනවත් එකම අන්ද්‍රේ මේ එල්ලි මහනේ කොට වෙනවා. හමුදා කමාන්ඩ් පෝස්ට් එකේ ඉන්නුන්ට මෙයා මේ වෙලාවේදී පිස්සුවෙන් වගේ කෑ ගහන අතරේ එයාගේ ප්ලෑන් එක අප්සෙට් වෙච්ච එකටත් මිනිහා හොඳටම අවුලෙන් ඉන්නේ. කමුණත් කැප්ටන් මේ වෙලාවේදී හිතනවා ඔක්කොම යොරයි දැන් ඉතින් වෙඩි කාලා මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ කියලා. අන්තිමට මෙයා පණ වේරගෙන දුවන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි අන්තිමට අපි දැකපු විදියට මේ හමුදා මෙහෙවම අවුල් වෙලා කලබලයක් සිද්ධ වුණාට පස්සේ බස් එක ඇතුලේ ජේන් තාමත් පුදුම ඉවසීමෙන් මේ දරුවෝ ටික පාලනය කරගෙන ඉන්න උත්සාහ කරනවා. ඉතින් මේ අතරවාරයේදී මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා බාර්කාඩ් ජේන් ඉස්සරහ වාඩි වෙලා තමන්ගේ හිතේ තියෙන ඇතම කතාව එළියට දාන්න පටන් ගන්නවා. එයා කියනවා මං නිකම්ම මිනිමරුවෙක් නෙවෙයි. මමත් කාලයක් ඔයා වගේම ගුරුවරයෙක්. මමත් මගේ ළමයින්ට පණ වගේ ආදරය කරා කියලා. එයාට දරා ගන්න බැරි වෙලා තියෙන්නේ තමන්ගේ රට වෙන ජාතියකට යටත් වෙලා තියෙන විදිහ සහ එයාට තමන්ගේ දරුවන්ට හැදෙන්න වෙලා තියෙන එක ගැන. හැබැයි ඉතින් මේ අරමුණ කොච්චර හොඳ වුණත් මේ අහිංසක දරුවෝ පලිහ කරගන්න එක සාධාරණී කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. ඉතින් මේ අතරවාරයේදී කමාන්ඩ් ටෙන්ට් එකේ ඉන්න කැප්ටන් ආන්ද්‍රේට යකා නගලා අර ලයිට් දාලා ඔතවල්ලා මිෂන් එක කාපු සිද්ධියට එයා අපහු කෑ ගහද්දි ජෙනරල් ෆාවර්ඩ් එක සතේකට ගණක් ගන්නේ නැතුව අහනවා. හරි දැන් වෙච්ච දේ සිද්ධ වෙලා ඉවරයි. හෙට උදේට කොහොමද මේ ගේම් එක ගහන්න කියලා දැන් ප්ලෑන් කරන්න කියලා. ඉතින් අන්න එතනදී තමයි ආන්ද්‍රේ තමන්ගේ මාස්ටර් ප්ලෑන් එක මේසෙ උඩට දාන්නේ. එයා කියනවා ස්නයිපර් ප්ලා 5 දෙනෙක් දාලා එකම වෙලාවට එකම තපරේදී ත්‍රස්තවාදීන් 4 දෙනාටම වෙඩි තියලා ඉවර කරනවා. එතෙ මේක හද්දේ නිකන් ලේසි වගේ පෙවුනට මේක ලෝකේ දරුණුම සහ අමාරුම ටෙක්නික් එකක්. වෙඩි උණ්ඩයක් හරි මිස් වුණොත් බස් එක ඇතුලේ ලේ ගංගාවක් ගලන්න පුළුවන් කියන එක ආන්ද්‍රේ හොඳටම දන්නවා. ආන්ද්‍රේ මේ වෙලාවේදී ජෙනරාල්ට අවධාරණය කළාම කියන්නේ අපිට තියෙන එකම එක chance එකයි මිලිසෙකන්ඩ් එකක් හරි අපි පරක් වුණොත් ත්‍රස්තවාදීන් දරුවෝ ඔක්කොම ටික මරලා දානවා. ඒ නිසා අපි 4 දෙනාම එකපාර වැටෙන්න වෙඩි තියන්න ඕන කියලා. හැබැයි ජෙනරල් ෆාවර්ඩ් මේ ප්ලෑන් එකට ඇත්තටම කැමති වෙන්නේ නැහැ. මොකද එයා මේ GIGN යුනිට් එක හදලා තාමත් අවුරුද්දයි. මේක යාළගේ පළවෙනි රටින් පිට කරන මිෂන් එක හින්දා කාටවත් මේ ටීම් එක ගැන ලොකු විශ්වාසයක් නැහැ. අනික මේ සිද්ධිය දිහා ඇමරිකාවේ CI එකත් බලාගෙන ඉන්න නිසා වැඩේ වරදුනොත් ප්‍රංශයට ලෝකයේම ඉස්සරහා ලොකු ලැජ්ජාවකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජනරාල්ට තිබුණු ලොකුම බය ත්‍රස්තවාදීන් නෙවෙයි. එහා පැත්තේ බෝඩර් එකේ ඉන්න සොමාලියානු හමුදාව. මොකද ඒ කාලේ සොමාලියාවට බෑකප් එක දුන්නේ රුසියාවේ සෝවියට් යුනියන් එකෙන් නිසා ප්‍රංශය මොකක් හරි පොඩි වැරද්දක් කරොත් රුසියාවට මැදිහත් වෙලා ප්‍රංශ හමුදාව විනාශ කරන්න පුළුවන්කම තිබුණා. ඒත් ආන්ද්‍රේ තමන්ගේ කොල්ලෝ ගැන විශ්වාසය තියලා කොහොම හරි මේ මිෂන් එකට අවසර ගන්නවා. ඉතින් අන්තිමට මේ සැලසුමට අනුව පහුවෙනිදා පාන්දර ඉරේලියා වැටෙද්දිම ආන්ද්‍රේ සහ එයාගේ ස්නයිපර් ටීම් එක කඳු අතරේ හරිම පරිස්සමට පොසිෂන් ගන්නවා. දැන් ස්කෝප් එක බලද්දි පේනවා බස් එක ඇතුළු දරුවෝ පයේ ගැහි ඉන්න විදිය. ස්නයිපර්ස්ලා 5 දෙනාම තුවක්කු ලෝඩ් කරගෙන ටාගට් එක ලොක් කරගෙන අන්තිමාන එන්නකම් මේ විදියට ඇඟිල්ල ට්‍රිගර් එකේ තියා බලාගෙන ඉන්නවා. හැබැයි ඒ වෙලාවේදී ආන්ද්‍රේ ජෙනරාල්ට රේඩියෝ එකකින් කතා කරලා වෙඩි තියන්නද කියලා අහද්දි ලැබෙන්න හිතා ගන්නවත් බැරි උත්තරයක්. පරිස්වල ඉන්න ඉහළ නිලධාරියෝ අණ කරලා තිනවා දරුවෝ ටික නිදහස් කරනකම් වෙඩි තියන්න එපා කියලා. ආන්ද්‍රේට මේ කතාවත් එක්කම තරුවිසි වෙද්දි මේක යුද්ධයක් නෙවෙයි මේක අමු දේශපාලන ගේම් එකක් කියලා යට තේරෙනවා. දේශපාලකයන්ට ඕනේ ප්‍රශ්න නැතුව ෂේප් වෙන මිසක් දරුවෝ බේරගන්න නෙවෙයි කියන එක යට පැහැදිලියි. ඉතින් මේ අතරවාරයේදී ජෙනරල් අන්තිමට තීරණය කරනවා ළමයින්ට කැමඩිම ටිකක් යවන්න. කැප්ටන් රමානි කියන නිලධාරියා කැමඩි ටික අරගෙන මේ බස් එක
ගාවට ගිහිල්ලා බර්කට් එක පොඩක් කතා කරනවා. කැම ටික දෙන්නම්. හැබැයි ළමයි කීප දෙනෙක් හරි නිදහස් කරන්න කියලා කිව්වද්දි මේ වෙලාවේදී ලුයිස් කියන පුංචි කෙල්ල දුවගෙන ඇවිල්ලා කැප්ටන් රමානිව බදාගන්නේ තාත්තා කෙනෙක්ව බදා ගන්නවා වගේ. කොහොමනත් මේ වෙලාවේ හැදින් පේනවා බර ආයුධගත සෝමාලියානු හමුදාව මේ දේශ සීමාව හිටුවට ළඟා වෙන විදිහ. කොහොමනත් මේ තත්ත්වය තවත් භයානක වෙද්දී බර්කාට්ටත් යකා නගිනවා. මේ අතර වාරයේදී කඳු උඩ ඉන්න අපේ ස්නයිපර්ස්ලා බර්කාට්ගේ ඔළුව ඉලක්ක කරගෙන හරියට අර වෙඩි තියන්න එපා කියන නියෝගය නිසා එයාලට මොකුත් කරගන්න බැරුව ඔහේ බලාගෙන ඉන්න සිද්ධ වෙලා. අන්ඩ්‍රේ මොකද කරන්න කියලා හිත ඉඳිද්දී එක පාරටම වෙඩි සද්දයක් ඇහෙනවා. බර්කාට් මේ වෙලාවේදී කිසිම හිතක් පපුවක් නැතුව කැප්ටන් රමානිගේ පපුවටම වෙඩි තෙල මරලා දානවා. ඉතින් මේ සිදුවීම ස්නයිපර් ස්කෝප් වලින් බලාගෙන හිටපු අන්ඩ්‍රේගේ ටීම් එකට ඇතම ඉබේටම කෑගැස්සෙනවා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. අවසානයේදී රමානිගේ මේ බොඩි එකත් උන් ඇදගෙන යද්දි මේ මුළු ටීම් එකම සෑහෙන්න මානසිකව ඇදගෙන වැටෙනවා. කොමනත් පැය භාගයක් විතර යද්දි මේ තත්ත්වය තවත් දරුණුවකට පත් වෙනවා. දැඩි අවුව නිසා ස්නයිපර් ටීම් එක ඉන්නේ දැන් කාලන්ත වෙන්න ඔන්න මෙන්න තත්ත්වයක. මේ අතර වාරයේදී අර මුලදී කුටි කහපු බර්නාඩෝ කියන දරුවගේ තත්ත්වයක් දැන් ටිකක් අමාරු හින්දා ජෙන්යාව එළියට අරගෙන එනවා බෙහෙත් එකක් ලබා දෙන්න කියලා. එදින් මෙන්න මේ chance එක ප්‍රයෝජනයට ගන්න අන්ද්‍රේ ජෙන්ගෙන් විස්තර අහනවා. මේ වෙලාවේදී ජෙන් කියන්නේ මේ හැම ත්‍රස්තවාදියෙක් ගාවම බොම්බ දෙක ගන්න තියෙනවා. රැවදෙයාල මේ ළමයි ඔක්කොම අරගෙන සෝමාලියාවට පයින්න තමයි ලෑස්ති වෙන්න කියලා. ඒ කියන්නේ රැවුනත් මේ දරුවෝ ආයේ කවදාවත් ජීවිතේට කාටවත් හම්බ වෙන්න කන්නන් නැහැ. ඉතින් මෙන්න මේ අතර වාරයේදී CIA ඔෆිසර් ෆිල්ප් දකිනවා සෝමාලියානු හමුදා වස්සේ සුදු ජාතිකයෙක් ඉන්න විදිහ. ඒ අන්ද්‍රේට කියනවා කැප්ටන් අර බලන්න අර ඉන්නේ නිකම්ම මිනිහෙක් නෙවෙයි රුසියානු KGB ඔත්තුකරුවෙක්. අපි මේක හිතනවට වඩා ලොකු ගේම් එකක් කියලා මෙයා මේ විදිහට කියද්දි දැන් තමයි තේරෙන්නේ මේක නිකම් පහර ගැනීමක් නෙවෙයි ලෝක බලවතුන්ගේ බල පොරයක නිමිත්තක් කියන එක. කොමනත් දැන් වෙලාවට එකක් අවල් වෙලා කාන්තාරේ අවුව කොච්චර සරද කියනවනම් අන්ද්‍රේගේ ටීම් එකට සිහිය නැති වෙන්න තරම් අමාරුයි. වතුර උගුරක් ගන්න නැතුව ගල් පර්වතේ උඩ පැය ගණනාවක් බලාගෙන ඉන්න මේ මිනිස්සුන්ගේ ඇස් පෙනීම දැන් ටිකෙන් ටික බොඳ වීගෙන තමයි එන්නේ. හැබැයි යාලා දන්නවා පොඩි හරි ඇස් පියවීමක් සිද්ධ වුණත් අර ළමයි 21 දෙනාගේම ජීවිතය ඉවරයි කියන එක. ඉතින් ඔන්න ඔය වෙලාවේදී තමයි ඈතින් තවත් වාහනයක් එනවා පේන්නේ. ඉතින් මේ ඈතින් එන වාහනය පෙනෙද්දිම අපිට එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි මේ යක්කු ටික මේ දරුවෝ ටික අරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේක තමයි අන්තිම මොහොත වෙන්නේ. කොමුණත් කැප්ටන් ආන්ද්‍රේ ආයමත් සැරයක් රේඩියෝ එකෙන් ජෙනරල්ට කතා කරලා දැන්වත් වෙඩි තියන්නද කියලා ඇහුවා. මේ වතාවේදීත් ලැබෙන අණ වෙන්නේ පා කියන එක. කොමුණත් දේශපාලකයෝ තාමත් කතා කර ඉන්නවා. වැඩේ වෙන්නේ නැහැ කියලා අන්ද්‍රේට තේරෙනවා. තොපරයක් හරි පරක්කොන මේ දරුවෝ ටික සදාටම නැති වෙනවා කියලාත් මෙයා තේරුම් ගනිද්දිම එයා ස්වාධීන තීරණයක් ගන්නවා. නීතිය බල්ලට ගියාවේ මගේ රස්සාව නැති උනක් කමන්නේ කොහොම හරි මම මේ ළමයි ටික බේර ගන්නවා කියලා හිතුව මෙයා හෙච්චට් එක ගලවලා දාලා ස්නයිපර් ටීම් එක දිහා බලලා නිහඬ සංඥාවක් දෙනවා. ස්නයිපර්ස්ව පස් දෙනාම එකම වෙලාවක අන්තිමේදී හුස්ම අල්ලගෙන 3 2 1 කියලා හරියට සින්ක්‍රොනයිස් කරපු වෙඩි පහක්ම වෙලාවෙදී පතු වෙනවා වගේ සද්දයක් තමයි අපිට හෙන්නේ. ඉතින් මේ වෙලාවෙදී ආන්ද්‍රේ තමන්ගේම හිතට කියා ගන්නවා දෙයිනේ මට සමා වෙන්න. ඒත් මේක කරන්නම සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඉතින් මෙන්න මේ වෙඩි හඬ මුළු කාන්තාරයම දිදරවමින් යද්දි වෙඩිවැදුණු ත්‍රස්තවාදීන් 4 දෙනාම එකම මිටට බිම ඇදගෙන වැටෙනවා. හරියට රෝකඩ වගේක් බිම දැම්බා වගේ සිදුවීමක් වගේ අපිට මේක දකින්න ලැබෙද්දි මේ 4 දෙනාට බෝඩර් එකේ හිටපු සෝමාලියානු මිලිෂියා කණ්ඩායම්වල තරනෝ පහර දීමට තමයි ළඟට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් හැමතැනම මේ විදිහට මරණීය නිහඬතාවය පවතින අතරවාරයේදී වාසයක ඇතුලේ ත්‍රස්තවාදීන් ඔක්කොම ටික මැරිලා නැති කියලා හිතපු ජේන් හෙමින් සැරේ නැගිටලා බය වෙලා ඉන්න ළමයිව ඇරන්න පටන් ගන්නවා. හැබැයි මේ අතරවාරයේදී එක ත්‍රස්තවාදියෙක් තාමත් පණ පිටින් මේ බිම වැටෙන එකෙක් හැමී සැරේ නැගිටලා පිස්සුවෙන් වගේ බස් එක දිහාවට දුවගෙන එන්නේ ජේන් මරන්නම කියලා හිතාගෙන. කමනත් ඌ ට්‍රිගර් එක ඔබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අන්ද්‍රගේ ටීම් එකේ ස්නයිපර් කෙනෙක් නැවත වතාවක් වෙඩි තියලා මුව මෙතනම ඉවරක් කරලා දානවා. කවුනත් අන්තිම වෙඩිපාරත් එක්කම අන්ද්‍රේ ඉන්න තැන හෙලිවෙනවත් එක්කම සෝමාලියානු හමුදාව දැනගන්නවා වෙඩි තිබ්බේ කොහෙන්ද කියන එක. ඊට පස්සේ හැබැයි සිද්ධ වෙන්නේ නිකන් යුද්ධයක් වගේ දෙයක්. සෝමාලියානු පැත්තෙන් MG42 වර්ගයේ මැෂින් තුවාකු ගිනි පිට කරමින් මහා වෙඩි වර්ෂාවක් කෙල්ල කරනවා. ඒව ඇත්තටම පරණ යකඩ ගොඩවල් වගේ පෙවුනට එවගෙන් පිට වෙන උණ්ඩ වර්ෂාව මේ මුළු කාන්තාරයම හාරලා දානවා. අන්ද්‍රගේ ටීම් එක අන්තිමට ගල් පර්වතයක අස්සේ හැංගිලා පෙරලා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් එනවා. ලොරෙන් සහ කැම්පර් කියන මේ ස්නයිපර්ස්ලා දෙන්න දිගට හරහට වෙඩි තියලා සතුරන්න පස්සට තල්ලු කරන්න හැදුවත් මේ සෝමාලුන් පාලකාය පාරටම තමන්ගේ තුවකු මේ බස් එක පැත්තට හරවනවා. අතරම උන් හදන්නේ මේ ළමයි ටිකව මරන්න කියලා. මේක දැක්ක ගමන්ම අන්ද්‍රගේ ටීම් එකේ යෝකා කැම්පෙන් සහ
ලුතින පිය බසක ගාවට දුවගෙන නව මේ ළමයි ටික බේරගන්න කියලා හිතාගෙන. ඉතින් මේ වෙලාවදී බස් එක ඇතුලේ ඉන්න ජේන් මිස් කරන්නේ කාටවත් හිතාගන්න බැරි දෙයක්. එයා මැරුණු ත්‍රස්තවාදයේ ගෙතුවක්කු අතට අරගෙන වෙවුලන අතලින් හරි ඉලක්කේ අරගෙන දරුවෝ ටික ආරක්ෂා කරන්න ලෑස්ති වෙනවා. ඉතින් මෙන්න මේ කලබලය ඇස්සේ ලොරෙන්ගේ අතින් වැරදිලා අර සෝමාලියානු හමුදාව මෙහෙවපු සුදු ජාතිකයට වෙඩි තියලා මරලා දානවා. ඉතින් ඒකෙන් තමයි අපි අර කලින් කියපු KGB තොරතුරු කොහොම හරි දැන් මුළු කාන්තාරයම දුමෙන් සහ වෙඩි බෙහෙත් ගඳෙන් පිරීලා හරියට නිකන් අපායක් වගේ. ඉතින් බස් එක ගාවට දුවගෙන ආපු යෝක කෑ ගහනවා. ළමයි ඔක්කොම ටික බිම දිගා වෙලා ඉන්න කවුරුත් ඔලුස්සන්න එපා කියලා. ඉතින් මේ වෙලාවේදී සෝමාලියානු හමුදාව දිගින් දිගටම ඉස්සරහට එද්දි එකෙක් වැටෙද්දි තවත් එකෙක් නැගිටලා වෙඩි තියන්න පටන් ගන්නවා. අන්තිමට කැම්ප් එකේ කකුලටත් මේ වෙඩි ප්‍රහාරයක් එල්ල වෙනම හැබැයි මනුස්සය ලේසියෙන් ගේම අතාරින්නේ නැහැ. ටිකටම සඩන් කරමින් ඉඳිද්දී අන්තිමේදී GIGN ටීම් එකේ ප්‍රහාරය දරා ගන්න බැරුව සෝමාලියානු හමුදාව පස්සට යන්න තීරණය කරනවා. කොහොමවත් මේ වෙඩි සද්දේ නතර වුණාට පස්සේ දැනෙන පාළුව වෙඩි සද්දයටත් වඩා බය එකක් කියලා කට්ටියට හිතෙන්න පටන් ගන්නවා. මේ වෙද්දී හැමතැනම මලමිනී පැටිලා ජෙනරල් ෆාවර්ඩ් දැන් තමයි වාහනය එලවන්නේ ළමයි ටික ගන්න කියලා. යෝග සහ කැම්ප අන්තිමට ළමයි එකින් එක එළියට ගනිද්දි පොඩි හිනාවකුත් දාලා පොඩි සතුටක් ලැබුණට පාරටම ඊළඟට සිද්ධ වෙන්න දේ එයාලගේ හිතවල තිබ්බ සැහැල්ලුව මූණවල තිබ්බ හිනාව මැකිලා යනවා. මේ ඔක්කොම ළමයි හිටියට දැන් එක ළමෙක් අතුරුදහන්. ඒ තමයි අර පුංචි ලුයිස්. අර කැප්ටන් රොමානිව බදාගෙන ළඟ වෙච්ච පුංචි කෙල්ල. එයාගේ පුංචි ඇඟට මේ වෙඩියුන් ඩැක් වැදිලා එයා එතනම මැරිලා ගිහිල්ලා. ඒක දකිද්දී අන්ද්‍රේට දැනෙන්නේ මුළු ලෝකෙම කඩාගෙන වැටිච්ච වගේ හැඟීමක්. ඉතින් අනිත් ළමයි 20 දෙනාම බේරුණත් මේ එකම එක ජීවිතයක් නැති වුණ එක අන්ද්‍රේට දරා ගන්න නම් බෑ. මේක එයාලගේ ජයග්‍රහණයක් නෙවෙයි. අවසානයේ පරාජය කියන එක එයා සඳහන් කරනවා. ඉතින් අන්ද්‍රේ කඳුරු පිරිච්ච ඇස් වලින් බලලා කියනවා අපි පරක්ුණා වැඩි තව තපර කිහිපයක් හරි ඉස්සර වෙන්න තිබ්බන මේ කෙල්ලගේ ජීවිතේත් අපිට බේරගන්න තිබ්බ කියලා. ඉතින් අන්තිමට පැය ගණනාවකට පස්සේ ජෙනරල් ෆාවර්ඩ් ඇවිල්ලා මේ අන්ද්‍රේ ඇතුළු කණ්ඩායමට සුබ පතනවා. මේ මිෂන් එක සාර්ථකයි කියන එක අහද්දිම අන්ද්‍රේට හොඳටම කේන්ති යනවා. එයා අහනවා සාර්ථකයි සර් කවුද අර පොඩි කෙල්ලගේ අම්මා තාත්තා දිහා බලලා කියන්නේ මිෂන් එක සාර්ථකයි බදේම හොඳට සිද්ධ වුණා කියලා. කමනත් අන්ද්‍රේට නම් මේක අහද්දි කේන්ති යනවා. එයා කියනවා සාර්ථකයි සර් කවුද අර පොඩි කෙල්ලගේ අම්මා තාත්තා දිහා බලලා කියන්නේ අපේ මිෂන් එක සාර්ථකයි කියලා. ඉතින් මෙහෙම කියද්දි ජෙනරල් නම් කියන්නේ කැප්ටන් මුළු පන්තියම වැළලුවාට වඩා එක ළමයෙක් වලලන එක ලේසි කියලා. ඉතින් මේ වචන අන්ද්‍රගේ හිත පසාරු කරගෙන යනවා. මොකද අන්ද්‍රේටත් පැරිස් වල අසනීප වෙලා ඉන්න තමන්ගේ දුවව මේ වෙලාවට මතක් වෙනවා. තොමනත් රෑවෙද්දි බේරගත්ත ළමයි ටික දෙමව්පියන්ටත් බාර දෙනවා. අන්ද්‍රේ සහ එයාගේ ටීම් එක හිස් අතින් අපහු ප්‍රංශයට එනවා. මේ සිද්ධිය මාස 3කට පස්සේ තමයි GIGN නිල වශයෙන් පිහිටවීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අවුරුදු 40 ඇතුළත මේ GIGN යුනිට් එක ප්‍රාණපකරුවන්ම බේරා ගැනීමේ මෙහෙයුම් 600කට වඩා වැඩි ප්‍රමාණයක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ වගේ සුපිරි මෙහෙයුමක් සිද්ධ කරපු මේ ටීම් එක මෙහෙයවපු අපේ අන්ද්‍රේ ඒ වගේ වෙනස් මානයකින් මේ මෙහෙයුම දිහා බලද්දි මේ මූවි එකේ අන්තිමට අපිට එක දෙයක් පැහැදිලි. සමහර වෙලාවට යුද්ධයක් දිනුවත් අපිට දැනෙන්නේ පරාජයක් වගේ. මොකද පදක්කම් වලටත් ප්‍රශංසාවලටවත් බෑ අහිංසක දරුවෙක්ගේ අවසන් හුස්ම ආපහු දෙන්න. 15 minutes of war කියන්නේ අන්නේ කටුක ඇත්ත පෙන්නන සුපිරිම ෆිල්ම් එකක්. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස් බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් මේ වගේ සුපිරි කතාවකින් නැවතත් මොන ගැහමු හැමෝටම ජය වේවා.